මොකද කියන්නේ මන්දාරම් නුවර පැත්තෙන් නුවරඑළියට බයික් එකේ රවුමක් යමුද? එහෙනම් ඉන්නකෝ අපිත් එක්ක. ඔන්න අපි ගියා බයික් එකේ අම්මමාව බඳවන්න හරි කලබලයනේ බං. ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද මේ තැන කොහෙද කියලා? ඔයාලා හැමෝම දන්නවා Facebook, TikTok, YouTube හැම එකේම වයිරල් වෙන ක්ලවුඩ් ටිකෙන් මන්දාරම් නුවර. කොච්චර ලස්සනයිද කියලා අපි දැන්න ගියා. මෙන්න මේ මන්දාරම් නුවර ලස්සනම ලස්සන ප්ලේස් එක බලන්න. බාබකියු අපිට දාගන්න පුළුවන්. ඒ හැම ෆැසිලිටිස් එකක්ම එහලා අපිට තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඔය මට මනකනම් හවසට කැන්දන් යන්නම් මගුල් පොඩි පනින්නම් දීකටනකත් කියන්නම් තමටම කියනවත් මං ඔය මගේ නෝනා කියලා බං අපි චුට්ටලයන් මේ තිරිකලේ බං. බාරි කරන් මම යනවාමයි නුඹ දෙන්න කාටත් නගේ කරවඳින්නට නුඹ එනකං අද. ඔන්න ඉතින් ලස්සන දේවත පහු කරගෙන අපි නුවරඑළියට ආවා. දැන් ඉන්නේ ක්‍රිකට් පාක් එකේ. අපි ඇවිදින ගමන් බලන්න කොච්චර ලස්සනයිද කියලා. මල් ගොඩාක් පිපිලා තිබ්බ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උල්ලංඝ නම් මාරුම වැඩි. උල්ලංඝ සීතලයි ගොඩාක් වැඩි. ඔන්න අපි ඔයාලව සර්ප්‍රයිස් කරන්න යන්නේ. සට කැන්දන් යන්නම් අපි චුට්ටලයන් මේ තිරිකලේ බං. ඔය මට මනකනම් හවසට කැන්දන් යන්නම් මගුල් පොඩි පනින්නම් දීකටනකත් අපි පාක් එකේ නිදහසේ ඉඳලා උන්ට පස්සේ රැවුනාට පස්සේ කෑමත් අරගෙන අපි ආවේ නවතින තැනට. අපි නවතුනේ ගොඩාක් ලස්සන තැනක. ක්‍රිකට් පාක් එක ඉස්සරහම තියෙන ලස්සනම ලස්සන ප්ලේස් එක තමයි ඔයාලට පේනවා ඇතිනේ. කොච්චර ලස්සනද කියලා ක්‍රිකට් එකක් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි උදේම යන්න පිටත් වුණා. ඊට පස්සේ දවසේ අනේ මට යාළුවෙක් හම්බුණා. එයා හරිම කියුට් අනේ. ඉතින් ඔන්න අපි දැන් යනවා. ඔයාලා වාය දවසක අපි හම්බෙන්නම්. නුවරඑළිය ටවුන් එකෙන් එළියට ආවට පස්සේ අපිට අඩුවට ස්ට්‍රෝබෙරි ගන්න තැනක් හම්බුණා. අපි එකෙන් ස්ට්‍රෝබෙරිත් අරගෙන තමයි අපි ඔන්න නුවරඑළියෙන් පිටත් වෙන්නේ. ලස්සන ස්ට්‍රෝබෙරි ගෙඩියක් මං කන ගමන් යන්නේ පිටිපස්සේ. ඊට පස්සේ අපිට අතරමඟදී හම්බුණා මොකද රම්බොඩ ඇල්ල. වතුර නම් ගොඩක් තිබ්බා. ඊට පස්සේ අපිට රම්බොඩ ටනල් එක හම්බුණා. ඔක්කොම පාතරගෙන අපි ඔන්න එනවා. අපි ගෙදර යන්නේ. ඉතින් අපි තවත් දවසක හම්බෙමු. බයි බයි.